දැන් කියලා දෙන්න යන්නේ ඔයාට ඉදිරියට කරදර බාධක ආර්ථික ප්‍රශ්න ඇති වෙනවද කියලා තමයි. ඒකෙන් කියන්නේ ජීවන රේඛාව මෙන්න මේ ආකාරයට පිළිහිట్లా තියෙනවා. ජීවන රේඛාව මෙන්න මෙහෙම මේ ආකාරයට කැපීම් වලට ලක් වෙලා තියෙනවා කියලා බලන්න. මෙන්න මෙහෙම තියෙනවා නම් ස්ථිර වශයෙන්ම ඔබට ඉදිරියේදී කරදර බාධක වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක මේ ජීවන රේඛා මුල හරියේ මේ හරිය තියෙනවා නම් තරුණ වයසේ මේ මැදි වයසේ ඊට පස්සේ මහලු වයසට කිට්ටු වෙන්න මෙන්න මෙහෙම තියෙනවා නම් ඔන්න ඔය ආකාරයට තමයි ඔයාලට ඉදිරියට කරදර ඒ කියන්නේ මේකෙන් කියන්නේ හදිසි අනතුරු ලෙඩ රෝග ඒ සියලු දේ මේකෙන් කියනවා. ඔන්න තියෙන කට්ටිය කමෙන්ට් කරන්න බලන්න.